කාලේ ගෑල්ලම හිටියා දාලා ගියාම ඇඬුවා. අයියට අවස්ථාවක් හම්බුනොත් මාවල් සුපර් හීරෝ කෙනෙක් වෙන්න. මම ආසයි මේ අයන් මෑන් කැරක්ටර් එකට. හන්කොගේ අවසන් සටනේ. ඒක ඊට කලින් වෙච්ච එක. ඒකත් එහෙම එකක් තමයි. අපි කාලයක් තිස්සේ බලාගෙන හිටපු ලංකාවේ රිලීස් වෙන්න තිබ්බ ෆිල්ම් එකක් රිවර්ස්ටන්. ෆිල්ම් එක අසන ෆිල්ම් එකක්. අපේ මාස රිලීස් වෙනවා. ඉතින් අපිට හිතුණා මේක ගැන හොඳ කන්වර්සේෂන් එකක් යන්න ඕනේ කියලා. ඉතින් අපි හිතුවා කතාවේ මේන් කැරක්ටර් එක රන්දිකායත් එක්ක අද හොඳ කන්වර්සේෂන් එකක් යන්න. අයියා කොහොමද? තාම හොඳින් ඉන්නවා. හරි අපි වෙනද වගේ වැඩි කතාවක් නැතුව මේ යන්නේද? අයියා ලංකා අපරාධකාරයෙක්ව කිසිම නඩු විභාගයක් නැතුව ලංකාවේ රිවර්ස්ටන් ප්‍රදේශයේ පොලිසියෙන් අරන් යනවා. එතකොට මේකද සරලම රිවර්ස්ටන් කියන ෆිල්ම් එකේ ප්ලොට් එක. නැත්තම් අපි දන්නේ නැති රහසක් අයියා දන්නවා. ප්ලොට් එක තමයි. හැබැයි ඒක ඇතුලේ අන්තර්ගතයේ ඊට වැඩිය විශාල පැරෑරුම් එකක් විදිහට ලලිතයි අපිට කියලා දුන්නා. මගේ මතය අනුව ඒකේ නන්දිතගේ චරිතය කරන රන්දික විදිහට මගේ මතය මේ මොහොතේ ජීවත් වෙන මිනිස්සෙක් බලන්න ඕන නම් රිවර්ස්ටන් චිත්‍රපටය බලන්න. නන්දිතගේ චරිතය බලන්න. අපි හැමෝම මේ ජීවිතවල අතීතයේ වෙච්ච දෙයක් ගැන පසුතැවෙමින් හරි අනාගතේ මොකද්ද වෙන්න තියෙන්නේ කියන එක ගැන හිතමින් හරි ජීවත් වෙන්නේ බහුතරය. හැබැයි රිවර්ස්ටන් චිත්‍රපටය ඇතුලේ නන්දිත මේ මොහොතේ තා සතුටින් ජීවත් වෙනවා. මේ මොහොත මේ මොමන්ට් එක ගැන තා සතුටින් ජීවත් වෙනවා. ඒකට මූණ දෙනවා. මට තේරිච්ච සරල අදහස ඒක රිවර්ස්ටන් චිත්‍රපටය ගැන. ට්‍රේලර් එක එහෙම බලනකොට නම් අපිට හිතෙනවා හරියට කොටු වෙච්ච පොලිස් ජීප් එක ඇතුලේ විතරක් දුවන කතාවක් වගේ. අපි හැබැයි හිතා ගන්න පුළුවන් එතනින් එහාට ගියපු කම්ප්ලෙක්ස් කතාවක් මේක ඇතුලේ ඇති කියලා. ඔව් ඒක මේ චිත්‍රපටි ශාන එකක් තියෙනවා ලෝකේ රෝඩ් ට්‍රිප් කියලා. ඒකට අදාළව මම කියන්නේ නිකන් උදාහරණයක් විදිහට ග්‍රීන් බුක් ස්වදේශ් වගේ චිත්‍රපටි ගන්න පුළුවන්. ඒක ශාන එකක්. සම්භාව්‍ය ගණේ වෙන්නත් පුළුවන්, වාණිජ සිනමා වෙන්නත් පුළුවන්. කියන්නේ ඔයා ඔය කිව්ව ජීප් එකත් මේ චිත්‍රපටියේ චරිතයක්. අපි දැකලා තියෙනවා අයියා ලස්සන ටෙලිඩ්‍රාමාස් ගොඩක ලස්සන කාස්ටිං එකක් කරනවා. හැබැයි අපි මේක තමයි දකින්න අයියා ෆීචර් ෆිල්ම් එක ලංකාවේ මේන් කැරක්ටර් එක කරන පළවෙනි අවස්ථාව. කොහොමද අයියට මේක ඒතන ඉඳලා ලංකාවේ ෆිල්ම් එක මේන් කැරක්ටර් කරන තැනට එනකොට මොන වගේ දේවල්ද අයියට අත්දැකීම් විදියට ආවේ? ප්‍රධාන කාරණාව මම කිසිම චරිතයක් මම බෙදාගන්නේ නැහැ. ටෙලිඩ්‍රාමාද, ස්ටේජ් ඩ්‍රාමාද, චිත්‍රපටිද කියන එක. ඒක මං හිතන්නේ අදාළ වෙන්නේ මගේ අධ්‍යක්ෂකවරයාට. ඒ දේවල් වල ඇක්ටිං ලෙවල්ස් වෙනයි කියන එක අපි පෞද්ගලිකව දැනුවත්. හැබැයි මං කිසිම වෙලාවක මේක චිත්‍රපටයක චරිතයක් කියන එකට යන්නේ නැහැ. ඒ චරිතයට අවශ්‍ය 100% කොහොමද කරන්න කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. රිවර්ස්ටන් මූවි එකේ ඇත්තටම මම කියන්න කැමතියි මගේ චරිතය ප්‍රධාන චරිතයක් කියනකට වැඩිය ඒ චිත්‍රපටය ඇතුලේ තියෙන සියලු චරිත ප්‍රධාන චරිත වෙනවා මට හිතෙන විදිහට. අයියාගේ විතරට ජිප් එකත් කතාවේ මේන් රෝල් එක. අනිවාර්යයෙන්ම ස්ක්‍රිප්ට් එක ලියවිලා තිබ්බ විදිය අනුව සෑම චරිතයකටම ප්‍රධාන තැනක් හම්බ වෙනවා. ඒක මං හිතන්නේ විශේෂයි. චිත්‍රපටි මේ දැන් මෑත කාලේ ආපු චිත්‍රපටි ගොඩක් තියෙනවානේ. ප්‍රසිද්ධ ඒවා තියෙනවා, මිනිස් වාසාවෙන් බලපු ඒවා තියෙනවා. මේ චිත්‍රපටිය ඒකෙනුත් වෙනස් වෙන තව තැනක් තමයි මේ චරිත ඔක්කොම එකට බැඳිලා තියෙන හේතුව. අපි ඒ කියන්නේ ලංකාවේ දකින සාමාන්‍ය ෆිල්ම්ස් වලට වඩා අඩු රෝල්ස් ගානක්, අඩු කැරක්ටර්ස් ගානක් ෆිල්ම් එක ඇතුළේ ඉන්නේ. ඔව්. හැබැයි සෑහෙන කැපැසිටි එක කැරක්ටර්ස් ටිකක් අපි දැක්කා. අනිවාර්යෙන්. අයියත් ඇතුළේ. ඒ කියන්නේ මට හම්බෙච්ච තාම හොඳ අවස්ථාවක් කියලා මම විශ්වාස කරනවා රිවර්ස්ටන් චිත්‍රපටිය. ඒක මගේ පෞද්ගලික ජීවිතයටත් එහෙමයි. ඒක හැරවුම් ලක්ෂයක්. මේ චිත්‍රපටියට මට ලලිතය ආරාධනා කරන තැන ඉඳන් මේ චිත්‍රපටිය මගේ ජීවිතය වෙනස් කරා. අනවශ්‍ය වැඩ කරනවානේ අපි මුල් කාලේ. එහෙම කරන්න ගිහිල්ලා පොලිමක ඉන්න වෙලාවක ලලිතය කතා කරලා ගෙදර ඵලයන් මෙහෙම අපිට චිත්‍රපටයක් කරන්න තියෙනවා. උඹ මෙහෙම පොලිම් වල ඉන්න ඕනේ නැහැ කියලා මම ගෙදර යවලා මට හෝප් එකක් දුන්නා. ඉතින් ඒ හෝප් එක 2023 වෙනකොට 2016 විතර උනේ ඒ වැඩේ. අවුරුදු 10ක් විතර පස්සේ චිත්‍රපටිය කරන්න හම්බුණා. හැබැයි ලලිතය එදා ඒ පොලිමෙන් ආවේ ලැබුවේ නැත්තම් සමහර විට මම මේ ශේත්‍රේ නැති වෙන්නත් පුළුවන්. එහෙම දෙයක් තමයි මේ චිත්‍රපටියේ මුල. ඒ ෆිල්ම් එකේ කැරක්ටර්ස් ගැන කතා කරොත් එහෙම අයියාගේ චරිතය ගොඩනගන්නේ ශාම් ෆර්නාන්ඩෝ, එතකොට ප්‍රියන්ත සිරිකුමාර, මහෙන්ද්‍ර පෙරේරා වගේ ෆීල්ඩ් එකේ ඉන්න අතිදක්ෂයන් කීපයක් ඇතුළේ. ආනන්ද කුමාරුන් නැහැ. ඔව්. එතකොට මේ එක්ස්පීරියන්ස් එක මොන වගේ එකක්ද අයියා? මම විශ්වාස කරනවා මේ මොහොතේ ලංකාවේ ඉන්න වාසනාවන්ත නළුවා මම කියන එක. හේතුව ඒ අයගේ ශෛලීන් වලින් ඒකේ යන්න පුළුවන් උපරිම දුර ගියපු ප්‍රවීණ නළුවෝ 3 දෙනෙක් එක මට වැඩ කරන්න හම්බ වෙනවා දවස් කිහිපයක් එක දිගට. ඒක මම හිතන්නේ නැහැ ඔය මේ කියන්නේ විශ්වවිද්‍යාලයකට ගිහිල්ලවත් ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මහෙන්ද්‍ර පෙරේරා මේ මොහොතේ ලංකාවේ ජීවත් වෙන ලෙජන්ඩ් ඇක්ටර් කෙනෙක්. ශාම් ෆර්නාන්ඩෝ කියන්නේ ඒ වගේම එයාගේ
ස්ටයිල් එකෙන් ලංකාවගේ එලියර වැඩවලත් දෙන්න මෙහෙම ප්‍රියන්ත සිරිකුමාර කියන ඇක්ට වෙනම විදිහක ලංකාව ඇතුළ ස්ටැබ්ලිෂ් වෙච්ච සෑහෙන කාලයක් ඉවසපු කැපවීමක් කරපු ගියවුරුදු ලස්සන වැඩ ගොඩක් මන්දන්න මංහිතන ම වාසනාවන්ත ඇක්ට කෙනෙක් තරුණ පරපුරේ ඉන්න ආසනාවන්ත ඇක්ට කෙනෙක් මම ඒ නලුව තුන් දෙනත් එක එකට ඉන්න හම්බවෙච්ච එක සහ ඒ අයකින් හම්බෙච්ච දැනුම මට මතකයි පළවෙනි මේ චිත්‍රපටියේ පළවෙනි රූගත කිරීම් අතරතුරදී සමහරත් ඇංගල මම ටෙන්ෂන් වුණා. මේ ටෙන්ෂන් වුණාම ඒ අය මට දීපු උපදෙස් අදටත් මම පාවිච්චි කරනවා මට හම්බ වෙන චරිතවලදී කරන විශේෂයෙන් මහේන්ද්‍ර පෙරේරා කියන ප්‍රවීණයා. ජීවිතේ සෑහෙන දේවල් කියලා දුන්නා ඇක්ටිං වලට විතරක් නෙමෙයි ජීවිතේට. ඒක මං හිතනවා චිත්‍රපටිය බැලුවාම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි. ඒගොල්ලොන්ගේ උපදෙස් මත මම මට කරන්න හම්බෙච්ච දේවල්. එතක මේ ට්‍රේලර් එක බලනකොට මම දැක්ක ස්පෙෂල් දෙයක්. ඒක කොහොමද අහන්න කියලා හිතාගෙන හිටියා. උන්නද අයියාව හම්බුණා. අයියාගෙන් අහන්න පුළුවන් වුණා. ට්‍රේලර් එක අපි සම්පූර්ණයෙන්ම දැක්කා. අයියා මාංශ දෙකක් දාගෙන ඉන්නේ. කොහොමද එක්ස්පීරියන්ස් එක? කොහොමද ඒ ෆීල් එක? ඒක කියන්නේ ඒ මාංශ දෙක මට දාගෙන ඉන්න උනා මං හිතන්නේ දවස් 13ක් හෝ 14ක් එක දිගට. ඒ වෙලාවේ අපේ ආට් කරපු මල්ලි කොස්ටියුම් කරපු මල්ලි නුවන් ගාව තමයි ඒ අතුර තිබෙ මට විශ්වාසවන්ත මිනිස්සෙක් හිටියේ නුවන්. මොකද ඒ අතුර නැති වුණොත් හැමදාම හෑන්ඩ් කප් එක මට දාගෙන ඉන්නවා දිගටම. ඒක බුරුල් කරන්නත් බෑ. කරන්න තද වෙන එක වෙන්නේ. ඒ හිරවීම මගේ ජීවිතේ මං හිතනවා මේ කිසිම දවසක මම හීනකින්වත් හිතලා තිබ්බේ නැහැ. අර හෑන්ඩ් කප් එක දාලා එක පැත්තක් ජිප් එකේ යකඩ බායකට දාලා ගියාන් පස්සේ කවුරුත් නැහැ. වතුර එකක් බොන්න පුළුවන්. මොකද ඒක නිතර ගලවන්න ගියාමත් කරදරයි සහ අපි ගොඩක් වෙලාවට කැරක්ටර් එකේ ඉන්නකොට කැමති ඒක එන්ජොයි කරන්න. මම කරපු පළවෙනිම දේ ෂූටින් ඉවර වෙලා ගෙදර ආවන් පස්සේ මගේ සුරතලා කුකුගේ බෙල්ල තිබ්බ පටිය ගලවලා දාපුවා. ඒ කියන්නේ මට හිතුණා ආදරේට තමයි ඒක දාලා තියෙන්නේ. පොඩි යට ගැහිමක් තියෙනවනේ ඒකේ. එහෙමවත් හිර කරන්න ඕනේ. එහෙමවත් මිනිස්සෙක් නෙවෙයි සතෙක්වත් හිර කරන්න හොඳ නැහැ කියන එක මට දැනුණා. හැබැයි ප්ලොට් එක අනුව අපරාධකාරයෙක් මම. ඒත් ඒක මේ මගේ හිතට ගොඩක් දැනිච්ච දෙයක්. එහෙම අතපය ගැට ගහලා තිබ්බොත් මිනිස්සෙක්ට මොකද වෙන්නේ කියන එක. ඒක සතෙක්ට දැන් අපි කෑ ගහන්න පුළුවන් අපිට. ඉල්ලන්න පුළුවන් දේවල් වතුර ටිකක් දීපන් මොන හරි කියන්න පුළුවන්. බෑ සතෙක්ට අපිට ඒක කරන්න අපි කොහොමද සතෙක් අපිත් එක්ක ගනුදෙනු කරන්නේ? ඒක තේරෙන්නේ නැහැනේ. මේ මං කරපු පළවෙනි දේ ඒක. ගෙදර ආව ගමන් මගේ සුරතලාගේ බෙල්ල තිබ්බ බෙල්ට් එක ගලවලා අයින් කරලා දාපු එක. අදටත් මම දාන්නේ නැහැ. සහ යාව පොඩි වෙලාවකටත් හිර කරන්න බලාපොරොත්තුවක් නැහැ. අයියාගේ ෆීල්ඩ් එක මූවිස් නේ. එතකොට සරලවම අයියා මූවිස් කියන ෆීල්ඩ් එක විස්තර කරන්න තප්පර 60ක් ගේ පොඩි කාලයක් දුන්නත් එහෙම අයියා මොන වගේ දෙයක්ද කියන්නේ? සරලවම කිව්වොත් ලංකාවේ සිනමා ඉන්ඩස්ට්‍රි එක ගැන අයියාගේ තියෙන ඉන්ටර්ප්‍රිටේෂන් එක මොකක්ද? මම දන්නේ නැහැ මෙච්චර හොඳ අධ්‍යක්ෂකවරු ඉඳලා මෙච්චර හොඳ දක්ෂ රංගන ශිල්පීන් ඉඳලා කාර්මික ශිල්පීන් ඉන්නවා. මං කියන්නේ ගොඩක් වෙලාවට කතා වෙන්නේ නැහැ ඒ අය ගැන. යක්කු වගේ වැඩ කරන්න පුළුවන් කාර්මික ශිල්පීන් ඉන්නවා අපේ ක්‍රූ වල වැඩ කරන අය. ඒගොල්ලොන්ගේ එක්ස්පීරියන්ස් සහ ඒගොල්ලෝ එන ගැටලු වලට දෙන සනික විසඳුම් හිතා ගන්න බෑ. සුද්දොත් පුදුම වෙන ධර්මයේ ඒවා අපේ අයට කරන්න පුළුවන්. මම නිකන් කියන්නේ අපේ හිරාන් අයලා ගිහාන් අයලා දර්ශන අය අපේ චිත්‍රපටි මේ දර්ශන අයියා ඒ වගේ අය. ඒ කියන්නේ නිදානයක් කකුල් දෙක ළඟ තියාගෙන හාරන්න නැත්තේ ඇයි කියන එක මම දන්නේ නැහැ. ඇයි අපේ රටේ තියෙන මේ දක්ෂතාවයන් මේ කැපවීම එළියට යන්නේ නැත්තේ? මම දන්නේ නැහැ ඒකට හේතුව මොකක්ද කියන එක. හැබැයි මලයාලම් සිනමාව කියන්නේ අපිටත් වැඩි චූටි ඉන්ඩස්ට්‍රි එකක්. හැබැයි මේ මොහොතේ මුළු ලෝකෙම කතා වෙනවා. හැමෝම බලනවා. ඇයි අපිට ඒකට යන්න බැරි කියන එක මම දන්නේ නැහැ. අපිට අවුරුද්දක ඉඳලා හැබැයි පේනවා ලංකාවේ සිනමා එකේ ලොකු වෙනසක් වෙනවා. අනිවාර්යෙන් වැඩ ගොඩක් වෙනවා. try කරනවා. බලන් ඉන්නවා. සැදී පැහැදී උත්සාහ කරනවා උදව් කරන්න ඒකට. එහෙමට ඕනේ ඒක හොඳ දැනකට ඇයි. අනිවාර්යෙන්. හරි අයියා අපි පොඩි සෙග්මන්ට් එකකට යන්. අයියා කැමතිම ආලෝ 3 දෙනෙක්. ඒ 3 දෙනා ළඟපාපු කැමතිම ෆිල්ම්ස් 3ක්. සහ ඒ ෆිල්ම්ස් තුනේ අයියා කැමතිම සීන්ස් 3ක්. අපි පළවෙනි එකනට ඉස්සලා ගිහින් යමු. මම කැමති ඩැනියල් ඩේ ලුයිස්ට. ඊට පස්සේ මම කැමති ලිනාඩෝ ඩිකේප්‍රියෝට කැමති. ඊට පස්සේ මම කැමති මං කියන්නේ වැඩිපුරම ආස කෙනා තමයි ඉර්ෆාන් ખાન කියන
නළුවා චිත්‍රපටි ඒගොල්ලොන්ගේ හැමකට මම ආසයි ඒගොල්ලු රඟපාපු විශේෂෙන් ඩැනියල් ඩේලුවිස්ට මං කැමති වෙන්න හේතුව එයා චරිතයක් වෙනුවෙන් කරන කැපකිරීම ඔස්කා 3ක් අතේ තියන් ඉන්න නළුවෙක් ඒක මං හිතන්නේ නැහැ ඒක ලේසි වැඩක් කියලා ඇක්ටර් කෙනෙක්ට එහෙම ඒක හම්බ වෙන්න හේතුවත් එයා චරිතයක් වෙනුවෙන් කරන කැපකිරීම ඒක චුට්ටක් පරණයි කියලාත් වෙලාවකට හිතෙනවා හැබැයි ඒ කැපකිරීම අපිට කරන්න බෑ ඒකට අවස්ථාව හම්බ වෙන්නේ නැහැ ගොඩක් වෙලාවට හැබැයි ඒ කැපකිරීම කරන්න බෑ ඒ හින්දා තමයි මං හිතන්නේ එයා කියන්නේ අන්තිම ඔස්කා එක අරගෙන ඉවර වෙලා වයිෆ්ට සමා වෙන්න මං ආයෙත් කරන්නේ නැහැ මේ ඔයාට ඉඩ තියන්නේ නැහැ විවිධාකාර මිනිස්සුත් එක්ක හැසිරෙන්න මේ මං නවත්තනවා මේක කියලා එයා රංගපාන එක නවත්තනවා ලිනාඩෝ ඩිකැප්‍රියෝ කියන නළුවට මම ආස වෙන්න හේතුව එයා තමයි මම දකින මේ වාණිජද කලා කියන දෙක මික්ස් කරන ඇක්ටර් එයාගේ චිත්‍රපටිවල එහෙම එකක් තියෙනවා ඒක අවශ්‍යයි කියලා මම හිතනවා සිනමාවට ටෙලිවිෂන් එකට හැම දෙයකටම මේක අවශ්‍යයි මේක මැදමාවතක ගෙනියන මිනිස්සෙක් ඒක අවශ්‍යයි නැත්තම් ওই දෙක බෙදිලා දෙපැත්තට තියෙනවට වැඩි ඔක එකතු කරන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් හොඳයි මම ඒක ජොන් රස්ලෝ ඕන විදියට පර්ෆෝම් කරනවා ගිල්බර්ට් මට මතක විදියට අර චූටි කාලේ ඇඩ් කරන්නේ ඩිකැප්‍රියෝ ඒකේ ඉඳගෙන මේ වෙනකන් වන් බැටල් ආෆ්ටර් another ෆිල්ම් එක වෙනකන් ඒ ගේන අඛණ්ඩතාවය ඒක ගොඩක් නළුවන්ට කරන්න බෑ කියන්නේ තාමත් ඩිකැප්‍රියෝ එතන ප්ලේ කරනවා ඒ කියන්නේ ජැක්කුත් පුළුවන් කැච් මී ඉෆ් යු කැන් එකේ හොරාගේ කැරක්ටර් එක කරන්නත් පුළුවන් හැබැයි මිනිස්සුන්ට බලන්න දෙයක් තියෙනවා නේද මේ චිත්‍රපටිය ඇතුලේ ඒක කලාද මේ වාණිජද කියලා එහෙම නැතුව මම මේ මික්ස් එකට කැමතියි මේ තුන් දෙනාගෙන් මම වැඩිම ආස කරන ඉර්ෆාන් ખાන් ඒකට හේතුව මට දකින්න හම්බෙලා නැහැ අපි කැරක්ටර්ස් බිල්ඩ් කරනවා කැරක්ටර්ස් හදනකොට එළියෙන් කැරක්ටර් එකක් හදනවා ඇතුලෙන් හදනවා හැබැයි ආත්මීයව කැරක්ටර් එකක් හදන නළුවෙක් විදිහට තමයි මම දකින්නේ ඉර්ෆාන් ખાන් කියන නළුවා මුළු ඇඟෙන්ම රඟපානවා හැබැයි කිසිම සද්දයක් දැඟලිල්ලක් නැතුව ඒකට උදාහරණ ඕන තරම් තියෙනවා චිත්‍රපටියාගේ සහ යා නැති වුණාම ලෝකෙට දැනිච්ච පාළුව මං හිතන්නේ නැහැ පාඩුව කාටවත් පියවන්න පුළුවන් වෙයි කියලා ඉර්ෆාන් ખાන් මගේ ජීවිතේ සෑහෙන කාලයක් මතක තියෙන නළුවෙක් වෙයි මං ආස නළුවෙක් යා ඒකට හේතුව යාගේ තියෙන ඒ කැරක්ටර් එකට දෙන ආත්මීය භාවය ඒක මාර ඇත්තක් හිතා ගන්න බෑ කොහොමද එහෙම කරන්න කියලා නළුවේ එහෙම චරිත වලින් චරිත වලට මාරු වෙන්නේ කොහොමද බැල්මවල වලින් ඉඳන් මාරු වෙනවා ඒ කියන්නේ ඒක ඇතුළෙන්ම වෙන දෙයක් ඉර්ෆාන් ખાන් එත් එක්ක අපි යන් පොඩ්ඩක් අයියර කැමති නම් ලංකාවේ ඇක්ටර්ස්ලා තුන් දෙනෙක් එක්ක අයියර මෙන්ෂන් කරන්න පුළුවන් නම් තුන විතර මං හිතන්නේ ඒක මම වින් කරලා ඉවරයි මේ චිත්‍රපටිය ඇතුලේ ඒක තවදුරටත් විස්තර කරනවට වැඩිය මං හිතනවා රිවර්ස්ටන් චිත්‍රපටිය බැලුවාම මම කොච්චර සතුටු වුණාද කියන එක ගැන ඔයාලට දැනගන්න පුළුවන් වෙයි කියන එක මහෙන්ද පෙරේරා ශාම් ෆර්නෑන්ඩෝ ප්‍රියන්ත සිරිකුමාර හරි පේයාගේ ඉන්ස්ට්‍රගෑම් එක පොඩ්ඩක් බැලුවා එතකොට අපිට හම්බ වුණා 2018 දී අයියා දාපු පෝස්ට් එකක් ඕකන පොඩ්ඩක් කියන්න ඕනේ අපි කියන්නේ මොකක්ද ඔගේ ස්ටෝරි ගොසිප් එකක් විදිහට නෙමෙයි අපි ඕක නිකන් දැක්කා තෙමිය තමයි දැක්කේ මාර ලස්සන ඒක හරි අමුතු වයිබ් එකක් තිබ්බා ඔය කැරක්ටර් එක මං අදටත් හරි ආදරය කරන චරිතයක් ඒක සහ මට ඒක කරන්න ගොඩක් ආසාවකුත් තිබ්බා සහ ඒකට මාව ඉතා හොඳින් ගයිඩ් කරා පියල් කාර්යවසම් කියන කතිකාචාර්යවරයා මගේ යුනිවර්සිටි එකේ හිටපු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ඔය චරිතය කළේ අපි කළා ස්ටේජ් ඩ්‍රාමා එකක් මිස්ටර් W කියලා මිස්ටර් W හෙවත් අත්තනායකගේ අන්තිම දවස් වගේ මට මතක නම ඒකේ චරිතයක් තිබුණා වයි කියලා ඒ ඩ්‍රාමා එක බේස් වෙන්නේ රෝහණ විජේවීර මහත්තයාගේ ජීවිතේ යා නැති වෙන්න අන්තිම දවස් කිහිපය තුල යාගේ ඔළුවේ මොනවද වැඩ කරන්න නැත්තේ කියන පරිකල්පනය සම්බන්ධය තිබ්බ ස්ටේජ් ඩ්‍රාමා එකක් ඒකේ වයිගේ කැරක්ටර් එක තමයි ඔය එතකොට අයියට දැන් හැම්බෙනවා අවස්ථාවක් ඒ කැරක්ටර් එකට ඇඩ්වයිස් එකක් දෙන්න මොනවගේ ඇඩ්වයිස් එකක්ද දෙන්නේ ඒ කාලෙදී ජීවත් වෙන අයියට අයියා දෙන ඇඩ්වයිස් එක මම ඒ රන්දිකට ගිහින් කියනවා කරුණා කරලා චරිත කරාම මේ චරිත කරපු තැන තියලා එන්න. ගෙදර අරන් එන්න එපා. ගෙදර අරන් ආවොත්
තමන්ට ආදරය කරන තමන්ට ළඟින් ඉන්න අයට එක කරදරයක්. අනිත් සියලු දේ හොඳින් වෙනවා. කරුණා කරලා චරිත ගෙදර ළඟ ඉන්න. මට හිතෙනවා අයියා අපි ටිකක් මොකද ප්‍රශ්න ටිකකට යන්. හරි මම අයියාගේ මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අයියට හම්බුනොත් ලංකාවේ මේ වෙනකොට රිලීස් වෙලා තියෙන හරි ඔයගොල්ලෝ කාලයකට කලින් රිලීස් වුණ හරි ෆිල්ම් එක ඇක්ට් කරන්න හම්බුනොත් අයියා මොකද්ද සිලෙක්ට් කරන ඇක්ට් එක ෆිල්ම් එක මොකක්ද ඒකේ චරිතය මොකක්ද? එහෙම කරන්න ලෝභ හිතී චරිත දෙකක් තියෙනවා. එකක් නෙමෙයි දෙකක් තියෙනවා. එකක් මේ ජැක්සන් මහත්තයා කරපු තුන්මුල්ලේ පද්මේ කැරක්ටර් එක ගිනි අවි සහ ගිනි කෙලි. බල මෙච්චර දවසක් ජීවත් වුණේ කසිප්පු පෙරලා. මේ වෙනකම් අපිට කාගෙන්වත් එකට හිරිහැරයක් තිබුණේ නෑ. ඒ චරිත කරන්න මාර ආසාවක් තියෙනවා. ඊට පස්සේ අපේ උද්දික අයියා කරපු මහරජ ගැමුණු. අරණ්‍යාලේ කඳුළු සලන විට දුටු ගැමුණු නේද? මහරජ ගැමුණු චරිත කරන්න ආසාවක් තියෙනවා. එතකොට මේ ෆිල්ම් සල් නැත්තම් ලංකාව වෙන්න පුළුවන් ඉන්ටර්නැෂනල් වෙන්න පුළුවන් මේ වගේ ෆිල්ම් එකක් තිබ්බ අයියට දැනෙච්චම ඩයලොග් එක මොකක්ද? මං හරි ආසයි අල්පශිනෝ කරනවා මොනොලොග් එකක් ඩයලොග් එකට වැඩිය මොනොලොග් එකක් තියෙනවා ස්කාෆේස් මූවී එකේ මං ඉංග්‍රීසියෙන් කියන රෙඩි මට ලේසි සිංහලෙන් කියන එක මේ නරක මිනිස්සු ඉන්න ඕන හොඳ මිනිස්සුන්ට බීලා ඉවර වෙලා Restaurant එකේ. You need people like me so you can point your fucking fingers and say that's the bad guy. මං ඒ සීන් එකට හරි ආසයි ඒක යා කරන විදිය සම්බන්ධ මට අදටත් හිතා ගන්න බෑ කොහොමද ඒ මොනොලොග් එක එහෙම කරේ කියන එක. ඒ ආත්ම භාෂණය සුපර්. අයියා ෆිල්ම් එක දැකලා තියෙන හොඳම එන්ඩ් එක මොකක්ද? චිත්‍රපටයක මම දැකලා තියෙන හොඳම එන්ඩ් එක මේ ළඟදි දවසක මට බලන්න හම්බුණා මහරජා කියලා මූවී එකක් විජේ සේදුපති අනුරාග් කාශ්‍යප් පැට් කරන ඒ මූවී එකේ එන්ඩ් එකට මම ඉතාම කැමතියි. ඒක අපිට එහෙම ඇහුවම ප්‍රශ්නට හරියට උත්තර දෙන්න බෑ මොකද ළඟදී බලපු ෆිල්ම්ස් ටික ඔළුවේ ගොඩක් වෙලාට නැද්ද තියෙන්නේ. හරි කමන්න අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ශ්‍රී ලංකාවේ මූවිස් තව තවත් හැදුනොත් හොඳයි කියලා හිතන ජොන්ර් එක මොකක්ද? මගේ අදහස වාණිජ සිනමාව කියන එක ඉතා හොඳින් තිබිය යුතු ඉන්ඩස්ට්‍රි එක. මොකද ඒක ඇතුලේ තමයි මේ ඉන්ඩස්ට්‍රි එකේ දියුණුව තියෙන්නේ. කලාත්මක සිනමාව තියෙන්න ඕන ඒක හැමෝම නරඹන්නේ නැහැනේ. මේ ඇත්ත කතාව කියන්නේ. ඒකට ඉන්නේ ඒක තෝරාගත් පිරිසක්. හැබැයි වාණිජ සිනමාව ඇතුලේ අපිට මාස් ඔඩියන්ස් එකට කතා කරන්න පුළුවන්. ඉතින් ඒක දියුණු වෙනවා නම් අනිත් දේවල් ඔක්කොම ඒක පස්සෙන් ඉතා හොඳින් ගමන් කරයි කියලා මට විශ්වාසයක් තියෙනවා පෞද්ගලිකව. ඒකෙන් හොඳ බෑකප් එකක් හදේ අනිත් හම්බ වෙයි කියලා. ඒ කියන්නේ සිනමා හෝල් සිනමා ශාලා ටික දියුණු වෙයි. මිනිස්සු වාණිජ ෆිල්ම් එකක් යන අතරතුර ආර්ට් ෆිල්ම් එක ට්‍රේලර් එකක් වදිනකොට ඒගොල්ලන්ට බලන්න පුළුවන් වෙයි. ඒක ආ මෙහෙම මේවත් තියෙනවා. මේවත් බලන්න ඕන. මං හිතන්නේ ඉන්දියාවේ හරි හොලිවුඩ් වල හරි වෙන්නේ ඒක කියලා. මගේ මේ චූටි මොලේට පොඩි අදහසක් තියෙනවා එහෙම. එහෙනම් මෙහි වාණිජ සිනමාව දියුණු වෙන්න ඕන. දියුණු වුණාම තමයි නේද ඒක එළියට අරන් ගිහිල්ලා ඉවර වෙලා හරි මුදල් ඇතුළට ඇවිල්ලා අනිත් දේවල් වලට ඉඩ පස්ත්‍රාව හැදෙන්නේ කියන එක මගේ විශ්වාසයක් තියෙනවා. අයියා එතකොට අයියට පුළුවන් වුණොත් අයියට මේ වෙනකන් වැඩ කරන්න හම්බෙලා නැති ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා නම් ලංකාවේ අයියාගේ ඩ්‍රීම් එකක් විදිහට තියෙනවා නම් මේ ඩිරෙක්ටර්ත් එක්ක වැඩ කරොත් අයියට එක මාර ඩ්‍රීම් එකක් වගේ දෙයක්. කවුද ඩිරෙක්ටර්? ලංකාව ඇතුලේ එහෙම එක්කෙනෙක් නෙමෙයි ගොඩක් අය ඉන්නවා. ප්‍රසන්න විතානගේ මහත්තයත් එක්ක රඟපාන්න කියන්නේ වැඩ කරන්න ආසාවක් තියෙනවා. අන්න ජයකොඩි මහත්තයත් එක්ක වැඩ කරන්න ආසාවක් තියෙනවා. කැමැත්තත්. ඉසරිඹුලාන කියන තරුණ අධ්‍යක්ෂකවරයාත් එක්ක වැඩ කරන්න ආසාව වැඩ කරලා තියෙනවා. හැබැයි චිත්‍රපටයක වැඩ කරන්න ආසාවක්. එම විශාල ප්‍රමාණයක් ඉන්නවා ලංකාව ඇතුලේ. දැන් තව තවත් හැදෙනවා. සතුටුයි ඒක ගැන. චත්‍ර වීරමන් කියන තාම සුන්දර අධ්‍යක්ෂකවරයාත් එක්ක වැඩ කරන්න ආසාවක්. ආයි ෆිල්ම් එක ඒවා පිස්සු හැදෙන ෆිල්ම් ආසයි. තරුණ අධ්‍යක්ෂකවරුත් මලිත් හැගොඩ කියන අධ්‍යක්ෂකවරයා මගේ ජීවිතේ සෑහෙන තැන්වලදී මම උපදෙස් ගත්ත කතා බහ කරන අධ්‍යක්ෂකවරයෙක් තමයි මලිත් හැගොඩ තිසරිඹුලා. ඉතින් ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න ආසයි. ගොඩක් ඉන්නවා කට්ටිය. සමහරලාට අපි දකිනවා අයියේ ලෝකෙ වුණත් ලංකාවේ වුණත් බ්ලොක්බස්ටර් එකක් වෙන්න ඕන ෆිල්ම් එක බ්ලොක්බස්ටර් එකක් වෙන්නේ නැහැ. ඒක එතනින් හැල්ලා යනවා. ඒ වගේ අයියා දකින බ්ලොක්බස්ටර් එකක් වෙන්න තිබ්බ ෆිල්ම් එකක් එහෙම උනේ නැති අවස්ථාවක්. ලංකාවේ කොහමද? ලංකාවේ මට නෑ එක ගැන අදහසක් මේ චිත්‍රපටිය මෙහෙම වෙන්න තිබ්බා කියන එක හෝ නෑ කියන එක ගැන අදහසක් දක්වන්න මම පෞද්ගලිකව කැමති නෑ. හේතුව නිර්මාණකරුවා
යා කැමති දේ කරන්න යා දකින ඩ්‍රීම් එක යා හිනෙන් දැකපු දෙයා හිතින් දැකපු දෙයා ලියපුදේ එක ගොඩනගන්න උදව් කරන ගඩොල් සිමෙන්ති වගේ තම අපි ඉතින් අපි ඒකට උදව් කරන මිසක් ඒ නිර්මාණ ගැන කිසිම අදහසක් දක්වන්නම යන්නේ නැහැ. අය අපි ආයත්තයන් පොඩ්ඩක් ෆිල්ම් එක පැත්තර රියස්ටන් ෆිල්ම් එක පැත්තර රියස්ටන් ෆිල්ම් එකේ අයියාගේ කැරක්ටර් එක වචනකින් ඒකට අර්ථකථනයක් දෙන්න කිව්වොත් ආංශු handcuff හරි අමාරුයි හැබැයි හරි ලස්සනයි. අපි හැමෝට මෙන්ඩස් ලයින්න එයාල අපට ඇඩ්වයිස් දෙන එතකොට මෙන්ඩ කෙනෙක්ගෙන් අයට ලැබිල තියෙන වැරදිම ඇඩ්වයිස්සම නරකන එක ඒක මට හම්බුනේ මුල් කාලේ රංගනය සම්බන්ධ මං ඉගෙන ගන්න කාලේ හම්බුනා මට එහෙම ඇඩ්වයිස් එකක්. මං ඒක ඊට අවුරුදු 2ක් වගේ වෙනකන් ඒ ඇඩ්වයිස් එක පාවිච්චි කරා. හැබැයි දැන් මට තේරෙනවා ඒක එහෙම අවශ්‍ය නැහැ කියන එක. ඒ ඇඩ්වයිස් එක තමයි හොඳ නළුවෙක් වෙන්න ඕන නම් උඹේ ඇඟ ඇතුලේ ඉන්න තිරිසනාව එළියට දාන්න ඕන කියන එක. කියන එක වැරදි එකක්. දැන් කියන්නේ මං හැබැයි ඒක මං අවුරුදු ගානක් try කරලා බැලුවා. හිතෙන දේවල් කරලා බැලුවා. චරිතවලට ඕනේ කියලා හිතලා මගේ ජීවිතේට ඕනේ. ඒක වැරදි අදහසක්. ඒකෙන් මගේ ජීවිතේ මට නැතිවෙච්ච දේවල් ගොඩයි. ලැබිච්ච දේවලුත් ගොඩයි. හැබැයි දැන් මට තේරෙනවා අර දේවල් නැති කරගන්නේ නැතුව මට මේ දේවල් ලබා ගන්න තිබ්බා කියන එක. ඒකට තිරසනෙක් වෙන්න ඕනේ නැහැ. එක ෆිල්ම් එකක් අයියට කියන්න පුළුවන් වුණොත් අයියාගේ ජීවිතයට වැඩිපුරම ඉම්පැක්ට් එකක් කරපු මොකක්ද ෆිල්ම් එක? ගොඩක් තියෙනවා එහෙම චිත්‍රපටි. එකක් නැහැ. චිත්‍රපටි වලින් සෑහෙන මගේ ජීවිතේ වෙනස් වුණා. වෙනස් වෙලා තියෙනවා. මං ගත තීරණ වෙනස් වෙලා තියෙනවා. ගොඩක් තියෙනවා. එකක් නෙමෙයි. ගොඩක් වෙලාවට මම අර කිව්ව ඇක්ටර්ස්ලා 3 දෙනාගේ චිත්‍රපටි වල ගොඩක් තැන්වල මගේ ලයිෆ් එක යහපත් හරවපු තැන් තියෙනවා. හිතන විදිය කරන්න ඕන දේවල් සම්බන්ධව. එතකොට ඇක්ට් එක්කට පෙරලන්න පුළුවන් අමාරුම ඉමෝෂන් එක මට අනුව සතුට දෙකේ ලොකු වෙනසක් නැහැ. දේවල් හරි ලේසි කියලා මගේ අදහස. සතුටින් ඉන්න එක මිනිස්සෙක් ඇත්තට පෙන්වන්න කැමරාවට බොරු කරන්න බෑ. අහු වෙනවා. ඒක මට කියලා දුන්නේ චන්න දේශප්‍රිය කියන අපේ රටේ ඉන්න ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂකවරයා. බොරු කරන්න බෑ. අහු වෙනවා. එතකොට ඇත්තට සතුට පෙන්වන්න හරි අමාරුයි. ඒක සෑහෙන අමාරු වැඩක්. අයියාගේ ෆෑන්ස්ලා අයියාගේ අපි හිතමු ප්‍රේක්ෂකයෝ අයියාගෙන් අහනවා නම් වැඩිපුරම කැමති ප්‍රශ්න මොකද? ෆෑන්ස්ලාගේ පැත්තෙන් අයියාට එන්න පුළුවන් අයියෙන් අහන. ඒගොල්ලෝ අහන දේවල් වලට වැඩිය මම ඇත්තටම මම ඒගොල්ලෝ අහන ඕන දෙයකට උත්තර දෙනවා. ඒගොල්ලෝ අහන දේවල් වලට වැඩිය මගේ ෆෑන්ස්ලා මගෙන් අහන දේවල් වලට වැඩිය මම කැමති ඒගොල්ලෝ කියන දේවල් වලට. ඒගොල්ලෝ කරනවා ඒගොල්ලෝගේ අද පත්ලෙම්ම විශ් එකක් හම්බුනහම ආට හොඳක් වෙන්න ඕන. ඔයා ඔය කරන් යන විදිය හොඳයි. ඔක දිගටම කරන්. මම ඒ විශ් එකට මාර ආසයි. ඒ හින්දාම මම මේ කියන්නේ ඒගොල්ලොත් එක්ක කතා බහ කරනවා. ඒගොල්ලෝ ආශ්‍රය කරනවා. එන්නේ කොහම යනවා කනවා බොනවා. ඒ කියන්නේ ඒගොල්ලොත් එක්ක ඉතා ළඟින් ජීවත් වෙනවා. හේතුව ඒක තාම සත්‍යවාදී විදිහට ඒගොල්ලෝ කරනවා. මම ඒකට ගොඩක් ආසයි. ඒ විශ් එක ඒ බලාපොරොත්තු ඒ සුබ පැතුමට මම ගොඩක් කැමතියි. අය ලංකාවේ හොරර් ෆිල්ම් එකක් ගහන්න තියෙන හොඳම ලොකේෂන් එක මේ ළඟකදී මම කියවන්න හම්බුණා වලව්වක් ගැන. ලව් ස්ටෝරි එකක් තියෙන්නේ වලව්වේ. මොකද්ද වලව්ව නම එන්නේ නැහැ. කළුතර වලව අලුතරද තියෙන්නේ වලව්ව. ලොකු හිටපු බිස්නස්මන් කෙනෙක් වයිෆ් වෙනුවෙන් හදන්නේ වලව්ව. හැබැයි වයිෆ් හරි වයිෆ් ඔව් ඒක වැඩ කරන කෙනෙක් එක්ක එයා පැනලා යනවා. ඊට පස්සේ යාට නුවර ප්‍රින්ස් හොටෙල් එකේ ඉන්නවා. ඕ යස්. අන්නේ ඒ වලව්ව මං හිතනවා ඉතාලම හොඳ තැනක් කියලා ඒ වැඩේ කරන්න. රිවර්ස්ටන් කොහොමද හොරර් ෆිල්ම් එකක් ගහන්නේ? රිවර්ස්ටන් අපි යන ප්ලොට් එක අනුව මාරු වෙන තැනක්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට එක තේරෙයි රිවර්ස්ටන් මූවි එක බැලුවාම රිවර්ස්ටන් කියන සුන්දර භාව සෞන්දර්යය කියන දේ තාම හොඳින් තියෙන තැනක මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද? ඒ වගේම අපි නෝමල් ලයිෆ් එකේ රිවර්ස්ටන් ගියාම ඒ හුලම් පාරේ සීතල ඒ තනකොළ ගස් ඒ තියෙන බටපඳුරු ඒවා දැක්කහම මෙහෙට ආවෙනික ශාක ටික දැක්කහම ඒන සුන්දරත්වයමද රිවර්ස්ටන් ඇතුලේ තියෙන්නේ. ඒ වගේම මේ ඊයේ පෙරේද දවසක අර දිට්ටුවා එක ආවයන් පස්සේ මොකද්ද රිවර්ස්ටන් වල මිනිස්සුන්ට ඒ තිබ්බ ස්වභාව සෞන්දර්යයම දේ උදව් වුනේ. ඒක නේද ඒ දරුණු උනේ කියන එකත් තියෙනවනේ. අයියා
පීටියක් අමුතු ප්‍රශ්නයක් අහනවා අයියට අවස්ථාවක් හම්බුණොත් මාවල් සුපර්හිරෝ කෙනෙක්ෙන් අය කවුද තෝරගන්න සුපර්හිරෝ මොකක්ද ඒ සුපර්හිරෝගේ පව එක සහ ඇයි ඒක තෝරගන්න මම ආසයි මේ අයන්මෑන් කැරක්ටරකට තාම ආසාාවෙන් බලපු එකක එක මං හිතන්නේ නළුවා තමයි එකට හේතුව ඔබට ටෝනි ස්ටාක් තමයි මං ආස කැරක්ටර එක ඇයි ඒ කරක්ටක කරන්න බැරි දෙයන්නේ මොනාද කරන්න බැරි සුභපායකක් නැතුව ඕනව දෙයක් ය මහිත යාට තමයි සුප පව නැත්තෙත් හැබැයි යාට කරන්න බැරි දෙයන්න අය ඇක්ට කෙනෙක් විදිහට ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි නැතන් ටෙලිග්‍රාම් ඉන්ඩස්ට්‍රි ඇතුලේ සක්සස්න රහසමගත් සරලමකවත් හැම ඇක්ට කෙනෙක්ම පටන්ගන්න එක තැනකින් තකොට ඒ අයට තිබ්බ නැති අය සක්සස් වෙන්න හේතුන රහසමගත් එම එකගලට තිබ්බෙ නැද්ද කියන්න මම දන්නේ නැහැ ඒ ගැන හැබැයි මම විශ්වාස කරනවා මං බිලිව් කරනවා මාර විදියට මං කරන දේවල් ගැන ඉස්සරට වැඩිය දැන් තවත් වැඩිපුර බිලිව් කරනවා මම කරන දේවල් ගැන මං හොයනවා තනවා අහනවා ප්‍රශ්න අහනවා මහන්සිලා වැඩ කරනවා මං කරන්න හැම දෙයක්ම මං try කරනවා අවංකව ඇත්ත කරන්න try කරනවා මං හිතනවා ඒක තමයි ඔය චරිතවල තියෙන සාර්ථකත්වය කියලා අයියා මේ අපි හොඳරම දන්නවා අයියා ස්ටේජ් ඩ්‍රාමාස් කරලා වේදිකා නාට්‍ය කරලා මේ ෆිල්ම්ස් ටෙලිඩ්‍රාමාස් වලට ආපු කෙනෙක්. එතකොට එහෙම කෙනෙක් සහ කෙලිම කැමරා ඉස්සරහම ගිහින් රඟපාන කෙනෙක් අතර අයියා දකින්න වෙනස. ඇත්තට මේ දෙක මාධ්‍ය දෙකක්. එතකොට කියන්නේ තියටර් එකේ අපි ඇඩ් කරන විදියටම ඇවිල්ලා කැමරාවක් ඉස්සරහා රඟපෑවොත් එහෙම ඕගොල්ලෝ පවා අනිවාර්යෙන් කියන මොකක්ද මේ මිනිස්සයා ඒ කරේ කියන්නේ. හැබැයි කැමරාව ඉස්සරහා ඇඩ් කරනකොට අපිට ඇක්ට් එක ලෙවල් ගානක් අඩු කරන්න වෙනවා. ඒකට ඉන එකක් ගෙනත් දෙන්න වෙනවා. ඇත්ත මේ මොහොතේ මේක සිද්ධ වෙනවා කියන එක. තියටර් එකේ අපිට බොරුවට අඬන්න පුළුවන්. කැමරාව ඉස්සරහා බොරුවට අඬන්න බෑ. අලුතෙන් අයියා මේ ෆීල්ඩ් එකට අයියාලගේ ෆීල්ඩ් එකට සිනමා ඉන්ඩස්ට්‍රි එකට එන්න අපි හිතමු ඇක්ටර් කෙනෙක්. එයා නොකල යුතු දේ අයියා හිතන විදිහට. නොකල යුතු දේට වැඩිය මම කල යුතු දේ කියන්නම් මේ බෑ කියන්න පුරුදු වෙන්න ඕන. බෑ කියන්න පුරුදු වෙන්න. මෙතෙන්ට තේරෙන්නේ නැත්තම් මෙතෙන්ට දැනෙන්නේ නැත්තම් කරන්න එපා. ඒක මේ ෆීල්ඩ් එකට විතරක් අදාළව නෙමෙයි. ඕනම තැන බෑ කියන්න. අට ඇරලා බෑ කියන්න පුරුදු වෙන්න. ඒකෙන් කවුද තරහ වෙන්නේ කවුද නැති වෙන්නේ ඒක හිතන්න එපා. මෙතෙන්ට සෙට් උනේ නැත්තම් බෑ කියන්න. එහෙම නොහිතා කරොත් ඊට පස්සේ කවුරුත් නැහැ. අය අපි නිකමට හිතමු අයියා 2040 නිවුස් පේපර් එකක් ඕපන් කරලා බලනකොට අයියාගේ නම තියෙනවා දැන් හෙඩ්ලයින් එකේ. එතකොට මේ හෙඩ්ලයින් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අයියා වැඩියෙන්ම ලියවිලා තියෙනවා නම් කැමති මොනවද? වැඩියෙන්ම ලියවිලා තියෙනවා නම් බය මොනවද? මං කැමති ලියවිලා තියෙනවට රන්දික විදියටම හිටියා. රන්දික ගමන ඉතා සාර්ථකව ගියා. හේතුව එයා ඒ විදියටම හිටපු හින්දා. ඇත්ත විදියට. රන්දික උන හින්දා. ලියවෙනවට අකමැති මම රන්දිකව අමතක වුණා. ඒ හින්දා රන්දික නැති වුණා. එතකොට ඒකත් එක්ක මට තින්ගම තව ප්‍රශ්නයක් අහන්න හිතෙනවා. අයියා ඇක්ටර් කෙනෙක් වෙන්න නැතුව වෙන මොකක් හරි ෆීල්ඩ් එකකට යන්න තිබ්බනම් අයියාගේ ප්ලෑන් B එක මොන වගේ එකක්ද? අනිවාර්යෙන් වෙන දේ කියන්න. ඔය හරි බීච් එකක් ගාව පොඩි රෙස්ටුරන්ට් එකක් දාගෙන ඉන්නවා. ආතල් වැඩේ. මං දන්නේ ඒක මාර ඒ කියන්නේ මං එක නාට්‍යයක මං අවුරුදු 3මාරක් විතර හිටියා. කොඩි ගහ. නැහැ රැල්ලවෙරට ආදරේ කියන ඒ නාට්‍යය මම ඉන්න හේතුව මුහුද. ඒ අවුරුදු 3මාර ඉන්න හේතුව මුහුද. ඒ මුහුදේ එක්ක මන් දන්නේ මොකද්ද බැඳීමක් තියෙනවා. මං ට්‍රයිත් කළා එහෙන් ඉඩමක් අරගෙන එක ටයිම් එකක ඒ පැත්තට එහෙම යන්න. ආයි මේ මට හිතුණා එහෙම ගියොත් මම ඒ පැත්තෙන් ගැලවෙන්නේ නැහැ. මේ ශාස්ත්‍රයේ මං වැඩ කරන එකක් නැහැ. මං ඊට පස්සේ ඒ ගැන හිතයි කියලා. ආයි මගේ අදහස ආපස්සට ගත්තා. ඒකට උදව්ත් කළා මට ගොඩක් නිගම්බෝ ඉන්න මිනිස්සු හොයලා දුන්න තැන් අපි ගිහින් බැලුවා කතා කරා. මගේ තාත්තා ඒකට ගොඩක් අකමැති වුණා මම යනවට එහෙට. ඒ හින්දා මං ඒ තීරණය ගත්තේ නෑ අනිවාර්යෙන් නැත්තම් ෂුවර් ඇන්ඩ් ෂොට් ඔය හැරි රෙස්ටුරන්ට් එකක් දාගෙන ඉන්නවා. එතන අර වෙලා තින්නේ අයියා කලින් කියපු කතාව මේ අයියා කැරක්ටර් එක අතහැරලා නැහැ වගේ දෙයක්ද? ඔව් අනිවාර්යයි. මට හිතුණා එහෙම කරයි කියලා. ඒතකයි අපි පොඩ්ඩක් කතා කරමු නේද අයියා කලින් ටෙලිඩ්‍රාමාස් ලස්සන ටෙලිඩ්‍රාමාස් ටෙක් කරා. පටන් ගත්ත තැන ඉඳලා අපි ස්ටේජ් ඩ්‍රාමා එක පටන් ගත්ත තැන ඒ ටික පොඩ්ඩක් අය දැන් මතක් කරලිමු අපි. ස්ටේජ් ඩ්‍රාමා පටන් ගත්තේ අහම්බෙන් මගේ කැමැත්ත තිබුණේ මේකප් සෙට් ඩිසයිනින් වලින් හේතුව මෙහි
තිබෙන හැ ඒ සම්බන්ධව තාක්ෂණික දේවල් හරි අඩුවෙන් තිබ්බ. එතකොට අඩුවෙන් භාවිතා වෙන සබ්ජෙක්ට් එකක් සම්බන්ධ වැඩිපුර හොයන්න ගියාම අපිට හම්බෙනවනේ තව දේවල් කරන්න. විශ්වවිද්‍යාල කාලේද? ඔව් මුල් කාලේ මම කරේ සෙට් ඩිසයින් ඉන් මේකප්. ඊට පස්සේ ඒක විශ්වවිද්‍යාලෙන් මට දෙන්න බෑ කිව්වා මේන් සබ්ජෙක්ට් විදියට කරන්න. ඒ හින්දා මට තෝරගන්න වුණා ඇක්ටිං කියන සබ්ජෙක්ට් එක. ඒකට මට ගොඩක් උදව් කරා ප්‍රසන්නජිත් අබේසූරිය කියන ගුරුවරයා, කතිකාචාර්යවරයා. එහෙම තමයි වේදිකා නාට්‍ය කියන එකට ආවේ මම. අහම්බයක්. ඒ කියන්නේ මම සෙට් එකක් මේකප් පාට කර ඉන්න වෙලාවක ශාලක රණසූරිය කියලා ඉන්නවා රයිටර් කෙනෙක්, ඩිරෙක්ටර් කෙනෙක් නාට්‍ය කලාව ඇතුලේ. ඒ අයියා කතා කරලා කිව්වා මේ නළුවෙක් දාලා ගිහිල්ලා චරිතයක්. ඒ චරිතේ කරහන් ඇවිල්ලා මං කවයි රංගපාන්න නෑ නෑ උඹ ඉඳහන්කෝ නිකන් ඉඳහන් කියලා දැම්ම එක. කොහොම තමයි හැදුනේ ඒ බේස් එක. ඊට පස්සේ ඉතින් ආසයි තුනා දිගටම ඒක ගැන මොකද මුලින්ම කරපු ස්ටේජ් ඩ්‍රාමා එක? මුලින්ම කරපු ස්ටේජ් ඩ්‍රාමා එක මම බර්මියුඩා ත්‍රිකෝණය කියලා කෙටි නාට්‍යයක්. මම අපේ අමා අක්කා එස්.අයි. සමරක්කොඩි අපි ඇඩ් කරේ. ඒ කියන්නේ මේ හොර කපල් එකක් ගිහිල්ලා ඉවර වෙලා අර හංස බෝට්ටුවක් ත්‍රිකෝණය. ඔව් හංස බෝට්ටුවක් මේ පැද ඉන්නකොට පොලිසියෙන් පැනලා බය වෙච්ච පාර දෙන්න මේක පාගලා ගඟෙන් මුහුදට වැරිලා මුහුදෙන් බර්මියුඩා ත්‍රිකෝණයට වෙනකන් දෙන්න පාගලා බයට පොලිසියට අහුවේ. ඒක තමයි ඒක තිබ්බේ. මම ඒකේ බොයි මේ කොල්ලගේ කැරක්ටර් එක කරේ. ඔක තමයි පළවෙනි ස්ටේජ් ඩ්‍රාමා එක මට මතකයි තියෙන්නේ. අයියට මතක හිටින්න හොඳම ස්ටේජ් ඩ්‍රාමා එක අයියා කරපු මම අඩකුඹයි. මගේ ජීවිතයේ සම්පූර්ණ යහපැත්ත හරපු සහ ඇක්ටිං කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේක ඉතාම දැනුවත්ව කරන්න ඕන වගකීමක් සහිත රැකියාවක්, වෘත්තියක් කියන එක මට තේරෙන්න ගත්තේ මම අඩකුඹයි කියන චරිතේ හින්දා. ස්ටේජ් එකේ ඉඳන් ස්ක්‍රීන් එකට ආවේ කොහොමද? ඒකත් අහම්බයක් වුණේ. මම මේ ඩ්‍රාමා එක මේ රිහර්සල් කර ඉන්නකොට අපේ දසුන් පතිරණ කියන මගේ සහෝදරයා කතා කරලා කිව්වා ඒත් නළුවෙක් දාලා ගිහිල්ලා චරිතයක් මෙහෙම ඇවිල්ලා කරාම මගෙත් එක්ක ඉන්න තියෙන්නේ කියලා ඒ ටෙලිඩ්‍රාමා වලට සම්බන්ධ වුණේ එහෙම. ඊට කලින් ඊට පස්සේ මට වැඩ කරන්න හම්බුණා තුසිතද සිල්වා කියලා. ඊට කලින් වැඩ කරන්න හම්බුණා තුසිතද සිල්වා කියලා. වැරදුනා මං හිතන්නේ. නෑ මම මුලින්ම ඇඩ් කරේ මේ නීටක්වත් එක්ක නීටා ෆර්නෑන්ඩෝ එක්ක මට රංගපාන්න හම්බුනේ තුසිතද සිල්වා කියන ඩිරෙක්ටර් තමයි ඒක ඩිරෙක්ට් කරේ. ඒ ටෙලිඩ්‍රාමා එක ආවේ නැහැ. ඒකේ නීටක්කගේ බොයිෆ්‍රෙන්ඩ් ඇඩ් කරන්න තිබ්බා. ඊට පස්සේ පාන්සු චිත්‍රපටියේ හම්බ වෙනවා නීටක්කගේ පුතාට රංගපාන්න හම්බුණා. අපිට පුළුවනි මරණ සාතිකයේ තැපෑලෙන් ලැබෙන සලස්වන්න. එහෙම තමයි උනේ. ඊට පස්සේ දසුන් අයත් එක්ක මං ටික කාලයක් හිටියා ස්ටේජ් ඩ්‍රාමා කර. ඉන්නකොට දසුන් අයියා හම්බෙන් කතා කරලා ඉවර වෙලා සුපුන් රත්නායක කියන අධ්‍යක්ෂකවරයාගේ අඩෝ කියන චිත්‍ර මේ ටෙලිඩ්‍රාමා එකේ සබ් රෝල් එකක් කරන්න හම්බුණා. අපි මේ ළඟදී බැලුවා මං සුපුන් රත්නායක තව ටෙලිඩ්‍රාමා එකක් අයන වනවා ලලයිලිලයි LBW නෙක්ස්ට් ලෙවල් ටෙලිඩ්‍රාමා එකක් අයියා ඒකේ අයියාගේ කාස්ටිං එක අයියා ප්ලේ කරන විදිය මරු. LBW කියන්නේ මම හිතන්නේ මේ මොහොතේ මේ ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය වෙන ප්ලොට් එකක්. ලංකාවටම අවශ්‍ය වෙන ප්ලොට් එකක්. ලංකාවටම අවශ්‍ය වෙන ප්ලොට් එකක්. ඒ හින්දා මම ගොඩක් වෙලාවට මේ පසුකාලීනව දේවල් තේරෙන්න ගත්තාන් පස්සේ මම තෝරගත්තු චරිත ගොඩක් මම තෝරගත්ත හේතුවක් ඇතුව. නැත්නම් හැම එකම කරන්න තිබ්බා. මම චරිත තෝරගන්නකොට මම ඒක ගැන චුට්ටක් හිතුවා. හැබැයි LBW එක ඒ ආපු ප්ලොට් එක මම හිතනවා තාම චුට්ටක් අලුත් වැඩි කියලා ලංකාවේ ඔඩියන්ස් එකට. තව අවුරුදු 3-4ක් යනකොට ඒක ගැන කතා වෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඒ කියන්නේ මම දැකපු විශේෂම දේ අයියාගේ කැරක්ටර් එක ඇතුලේ ඒකේ අයියට ඒකේ කරන්න පුළුවන් එකම දේ ටෝක් කරන එක. ඒක මම ස්ක්‍රිප්ට් එක ගැන කියවනකොට මට තිබ්බ එකම දේ මට හිතුණා මට ගොඩක් දේවල් දැන් ඉන්න යූත් එකට කියලා දෙන්න පුළුවන් වෙයි කියලා. ඒක උනාද නැද්ද කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි සමහරක් තැන්වල දකින්න කමෙන්ට් සහ හම්බ වෙන අය කතා බහ කරන එක ඇතුලේ ඒක 35ක් 40ක් වගේ වුණා කියන විශ්වාසයක් තියෙනවා. හැබැයි ඒක 100ක් වුණාද කියන එක ගැන නැහැ. කියන්නේ දන්නේ නැහැ මොකක්ද උනේ කියන එක. අයියා ෆීල්ඩ් එකේ දැන් අවුරුදු ගාණක් අයියා ඉන්නනේ. එතකොට අයියට තියෙන ලොකුම රිග්‍රට් එක මොකක්ද? මේ තීරණේ ගත්තා නම් හොඳයි කියලා තියෙන අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. නෑ. කිසිම වෙලාවක මම දන්නේ නැහැ ඒකට හේතුව කියන්න. එහෙම ගත්ත කිසිම තීරණයක් ගැන රිග්‍රට් එකක් නැහැ කියන එකට හේතුවක් තියෙනවා. ඕලෙවල් කාලේ ගෑල්ලමෙක් හිටියා දාලා ගියාම ඇඬුවා.
ඇඩුව හොඳට ඇඩුව හරිද හැබැයි දැන් මට අඩපු එක සම්බන්ධ හිනාවක් යන්නේ ඉකැනම ගැන විහිලුවක් ඉදිර නෙමේ ඇඩුව එහෙමත් ඇඩුවනේ මම කියන එක ගැන එකක් තියෙන්නේ නිසා ම විශ්වාස කරන මේ මොහොතේ සිද්ධ වෙන සියලු දේවල් දුකනං කිසි ගැටලුවන්න තව අවුරුදු 5කින් මම එකට hina වෙනවා කියලා මම දැනුවා සතුටුයි නම් මම දැනුවා ඒකේම ලොකු සතුටක් නෙමෙයි ඊට වැඩිය සතුටු තියෙනවා තව ඉස්සරහට කියන එක. ඒත් එක්ක තවපට එක් මට හිතන වැඩිපුර කතා කරන්න හොඳයි කියලා අයියාගේ පැත්තෙන් ආපු ආර්ට්ස් ගැන මට හිතෙනවා ටිකක් අපි කතා කරමු ඒ පොදු ටෙලිග්‍රෑම් එක. අනිවාර්යෙන් කතා කරන්න පුළුවන් මාතෘකාවක් පොදු කියන්නේ. පොදු එක මම තෝරගන්න හේතුව මං හිතනවා ඇත්තද කියන දන්නේ මම විශ්වාස කරනවා පොදු තමයි සමාජ මාධ්‍යයට ආණ්ඩු පෙරලන්න පුළුවන් කියන එක පළවෙනියට කිව්වේ පොදු එකේ. මම ඒ ස්ක්‍රිප්ට් එකේ කිව්වා මම දැකපු පළවෙනි කාරණාව ඒක යූත් එකට කරන්න බැරි දෙයක් නැහැ. එකතු වුණොත්. ඒක පොලිටිකල්ද ඒක এডুকেෂන් පැත්තෙන්ද ඕන පැත්තකින්. හරි දේ හරියට කියලා දුන්නොත් යූත් එකට කරන්න බැරි දෙයක් නැහැ. පොදු එහෙම වැඩක්. පොදු එකෙන් අයියට දෙන්න ඕන සමාජ කීම හරියට සමාජයට ගියාද? ඔව් ගියා. මං කියන්නේ අදට මම බැනුම් අහනවා මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් ඔයා කිව්ව හින්දා ආවා විශ්වවිද්‍යාලයට ඒත් ඒක එහෙම නැහැ කියලා. මං හිතනවා තව අවුරුදු 3-4කින් ඒගොල්ලොන්ගේ උත්තරේ වෙනස් වෙයි. thank you අයියේ යුනිවර්සිටි ආපු එක ලොකු දෙයක් මට කියන්නේ මුල් කාලේ එහෙම හිතෙනවා. ඔය පස්සේ ජීවිතේ අපි යනකොට තේරෙනවා නෑ ඒකෙන් හම්බෙච්ච දේවල් ගොඩයි කියන එක. විශ්වාස ඒක උනේ ඒ ටයිම් එකේ කොරෝනා. ඉතින් ඒක සම්බන්ධව ලොකු කතා බහක් කරගන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. හරි අවාසනාවන්ත විදියට. නැත්තම් මං හිතනවා ලොකු හැරවුම් ලක්ෂයක් වෙයි කියලා පොදු ඉන්ඩස්ට්‍රියල් වයිස් ඒ කියන්නේ සින්දු තියෙනවා ස්ලෝ මෝෂන් තියෙනවා ෆයිට් තියෙනවා ලව් තියෙනවා ඒ හැරවුම් ලක්ෂයක් වුණා. ඒ කියන්නේ ඊටත් වැඩිය වෙන්න තිබ්බා. හැබැයි ඒ ටයිම් එකේ එහෙම දෙයක්වත් උනා කොරෝනා ඇවිල්ලා ඒක පොඩ්ඩක් පැක් වුණා. ටෙලිග්‍රෑම් එකේ හිටපු කැරක්ටර් එකයි ටෙලිග්‍රෑම් එක ඇතුලේ රඟපාපු යුනිවර්සිටි ස්ටුඩන්ට්ුයි අයියාගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යය අතර මොනවද දෙක සමාන? දෙක දෙවිදියක්. හැබැයි එකම ලයින් එකේ තමයි ගියේ. මම කිසිම වෙලාවක සම්බන්ධ වෙලා නැහැ මගේ යුනිවර්සිටි එකේ තිබ්බ උද්ඝෝෂණ කිසිම දෙයකට. ඒකට උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. හැබැයි මගේ බැච් එක වෙනුවෙන් බැච් එකේ අය වෙනුවෙන් මං ෆයිට් කරලා තියෙනවා. ලෙක්චර්ස්ලා සම්බන්ධව කතා කරලා තියෙනවා. ඒ දේවල් කරලා තියෙනවා. නැතුව පොලිටිකලි වැඩ කරලා නැහැ මම කිසිම වෙලාවක. ඒකට මට තිබ්බ උත්තරේ තමයි එක දවසක් අපි ෆස්ට් ඩේ ඉන්නකොට අහනවනේ අයියලා කතා කරලා ඇයි උඹ එන්නේ නැත්තේ මේවට කියලා. ඒකට මම කිව්වා මගේ අදහස ඔයාගේ අදහස මොකක්ද අයියේ වෙන්න. එයා ඉතින් ගුරුවරයෙක් තමයි වෙන්න බලාපොරොත්තු තිබුණේ. මං කියන්නේ නෑ ගුරු වෘත්තිය නරකයි කියලා. මං කිව්වා අයියේ මගේ try එක මේකේ VC වෙන්න. එහෙනම් මම ලෙක්චර්ස් යන්න ඕනේ. මං වැඩ කරනවා. මොකද මේක චේන්ජ් කරන්න පුළුවන් කෙනා එයා. මේ වෙනකොට ඉන්න VC ඔයා වගේම ශිෂ්‍ය සංගමේ හිටපු සභාපති කෙනෙක්. ඒකට යාට තිබ්බ ප්‍රශ්න ටිකම තමයි අයියා දැන් ඔය කෑ ගහන්නේ. ඒකට යාගේනේ ප්‍රශ්නේ තියෙන්නේ. මගේ try එක VC වෙන එකයි ඉඳ මට එන්න ඕනේ නැහැ කියලා. හැබැයි දැන් මම දන්නවත් VCටත් එක මාරු කරන්න බෑ කියලා. ටෙලිග්‍රෑම් ස්ටේක් ගැන කතා කරමු. කොඩි ගහයට කියන්නේ මං හිතන්නේ ඉන්ඩස්ට්‍රියල් වයිස් චේන්ජින් පොයින්ට් එකක්. ඊටගත් අයියව අමතක කරන්න බෑ කිසිම වෙලාවක. කියන්නේ ජගත් අයියා ශේවිය කනිෂ්කටයි මටයි අපි දෙන්නට එක දවසක කිව්වා මට හම්බුනේ නෑ අවස්ථාවක් මං කැමති විදිහට රඟපාන්න. හැබැයි මම උඹලට දෙනවා අවස්ථාවක් උඹලා කැමති විදිහට රඟපාන්න. උඹලා කැමති දෙයක් කරාම මේක ඇතුලේ. හැබැයි හරියට කරාම වැඩේ කියලා ස්ක්‍රිප්ට් එක බාර දීපු ස්ක්‍රිප්ට් එකක් තමයි කොඩි ගහට කියන්නේ. මං හිතනවා අපි ඒකට ජගත් අයියට අපිට දීපු ඒ ගෞරවය අපිත් ජගත් අයියට පෙරලා දුන්නා කියලා විශ්වාස කරනවා. අයියා වැඩිපුර කතා කරපු චරිතයක් ලලලිලලයි. ඒක ඒ කියන්නේ පෞද්ගලිකව මගේ ජීවිතේට ලොකු බලපෑමක් කරපු චරිතයක්. ඒක මං ඇත්ත ජීවිතේ එච්චර එනර්ජිටික් මිනිසෙක් නෙමෙයි. මට ඉන්න සිද්ධ වුණා ඒ එනර්ජි එක ඇඟ ඇතුලේ තියාගෙන. ඒ වේගේ ඒ ඇඟේ තිබ්බ චලනයන් පස්සේ කාලෙක මට ඒක කරදරයක් වුණා. මගේ ඔළුවටත් කරදරයක් වුණා. මගේ බොඩි එකටත් කරදරයක් වුණා. ඒ හින්දාම මම මාස 6ක් මේ ශේස්ත්‍රයෙන් අයින් වෙලත් හිටියා. මම දැන් මේ අලුතෙන් මේ ඊයේ පෙරේද තමයි ආයි කරන්න පටන් ගත්තේ. හිටියා මම ආයි අර යුනිවර්සිටි එකේ මුල කරපු දේවල් එක්සර්සයිස් පොත් කියවන ඒවා චිත්‍රපටි බලන ඒවා ඒ ටික කරගෙන මාස 6ක්
මම හිටිය මම හිතන්නේ බලපෑම උනේ මට ලලලිලයි මම නරකක් විදිහට නෙමෙයි කියන්නේ මම ඒක ඇඟට ගත්ත වැඩි වුණා මට හිතෙන්නේ ඒක බොඩි එක ඇතුලේ තිබුණ කාලය වැඩි වුණා ඉතින් ඒක එළියට දාගන්න ඉවර කරගන්න බැරි වුණා දෝ කියලාත් මට හිතෙනවා ඒ චරිතය මට ඒ නිසා මම ලොකු රෙස්ට් එකක් ගත්තා ලොකු රෙස්ට් එකක් අරගෙන ඉවර වෙලා ආයෙ අලුතෙන් වැඩ කරන්න පටන් ගත්තා ඒ රිවර්ස්ටන් කියන්නේ අයගේ පළවෙනි ෆිල්ම් එක නෙමෙයිනේ නෑ තව කීපයක ඉඳලා තියෙනවානේ ඒව ගැන මොකද්ද දෙන්න පුළුවන් ඉන්පුට් එක ඒ රිවර්ස්ටන් මූවි එකේ මට කරන්න තිබුණු ප්‍රමාණය වැඩි අනිත් ඒවැදී හම්බුණ අවස්ථාව මම ප්‍රයෝජනයට ගත්තා මිසක් මට කරන්න හම්බුනේ නැහැ ගොඩක් දේවල් රිවර්ස්ටන් එක ඇතුලේ තමයි ගොඩක් වැඩ කරන්න හම්බුනේ මං හිතන්නේ මහන්සි වෙලා වැඩ කරපු එකක් තමයි යූටර්න් කියන්නේ ඒකේ පොඩි ටයිම් එකක් හම්බුණාට හේමල්ලන් සිං ඔව් හේමල් අයියාව හම්බුණා සහ මේ ජැක්සන් ඇන්තනී කියන දැවන්තයා ඇවිල්ලා කතා කරලා ඉෂ්කරා මට ඒ චිත්‍රපටය වුණා උඹ ඔබගේ එනර්ජි එක මරු කොල්ලෝ කියලා කතා කරා යූටර්න් එක අමතක කරන්න බැරි එකක් චිත්‍රපටය පාංශු ඒ අධ්‍යක්ෂකවරයා යටතේ තව තවත් අධ්‍යක්ෂණය වෙන්න මං ආසයි සාකේස චන්දසේකරන් එහෙම තමයි සම්මාන හම්බෙච්ච ඔව් එහෙම එකක් තියෙන චිත්‍රපටි සම්බන්ධව එතකය මට හිතෙන තව ටිකක් කතා කරත් හොඳයි කියලා අයියා රංගපාපු මියුසික් වීඩියෝස් අපි දැක්ක ලස්සන ස්ටේට්මන්ට් එකක් දෙනවා කාංචන අනුරාධගේ හදිසිද මන්ද ඕ පොඩ්ඩක් කතා කරමු එක මම මියුසික් වීඩියෝ තෝරගන්න විදිහක් තියෙනවා එනේ සින්දුව මට ඇහුවාම මට පොඩ්ඩක් එක මගේ ඇතුළට කාවදිනවා මං ඒක දැන් අපි සල්ලි ගන්නවනේ රංගපාන එහෙමත් නොගෙන මම කරලා තියෙනවා හේතුව ඒවා නිර්මාණ ඉතාම හොඳ නිර්මාණ ඒවට එහෙම සහභාගි වුණා කියලා පාඩුවක් නැහැ දල් හම්බෙන්නේ නැති නෙමෙයි පාඩුවක් නෑ අපේ ජීවිතේ හිර වෙලා තියෙන දේවල් තියෙනවනේ ඔය සමහරක් තැන්වල රිලීස් කරගන්න බැරි වෙච්ච ඒවා කරගන්නත් පුළුවන් දැන් අර කද්දිකට කියන්නේ ආරෝප්පු කරන්නේ ඒ වගේ ඒ කාංචනා අනුරාධිගේ මියුසික් වීඩියෝ එක එහෙම එකක් කියන්නේ මගේ ජීවිතේ එක මොහොතක මගේ අතින් වෙච්ච මිස්ටේක් එකක් හදාගන්න බැරි වුණා පස්සේ කාලෙක අවස්ථාවක් හම්බුණා ඒක හදාගන්න කරගත්තා වගේ එකක් මගේ අර මම සතුටු වෙන්නේ ඇතුලේ එහෙම එකක් ඒතකොට මේ මිස්ටේක් එකද පෙන්නේ සන්කුගේ අවසන් සටන එකේ ඒක ඊට කලින් වෙච්ච එකක් ඒකත් එහෙම එකක් තමයි ඒ දෙක සම්බන්ධයක් තියෙනවා ඒ දන්නේ නැති කාලේ මං කිව්වේ අර මට හම්බුණා කියලා බෑඩ් ඇඩ්වයිස් එකක් මේ ඇතුලේ ඉන්න තිරසනාව එලියට ගත්තහම තමයි හොඳ ඇක්ටර් කෙනෙක් බිහි වෙන්නේ කියලා මම ඒක බිලීව් කරා අමාරු විදියට ඒක හොඳ එකක් නෙමෙයි ඒක එහෙම කරගන්න ඕනේ නෑ මේක ටෙක්නිකල් කාරණාවක් මේක රංගපාන්න තියෙන ටෙක්නිකලි ඒක මාලන් බ්‍රැන්ඩ් උඩට තේරෙන්න යනවා අවුරුදු ගානක් අවුරුදු 50 පහු වෙන්න වෙනවා මට සතුටුයි මට අවුරුදු මේ කාලේ මේක තේරිච්ච එක නැත්නම් අන්තිම ටයිම් එක මුකුත් තේරෙන්නේ නැති මිනිස්සෙක් විදිහට මැරිලා යන්න වෙන්නේ අනිවාර්යයෙන්. ඉතින් ඊට වැඩිය හොඳ විදිහට මේකෙන් යන්න මගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ හින්දා මම ඒකට වැඩ කරනවා සිහියෙන් වැඩ කරන්න උත්සාහ කරනවා. කලින් නොකර කරපු දේවල් දැන් නොකර ඉන්න උත්සාහ කරනවා. අපි ගියමු දැන් අපි පොඩ්කාස්ට් එක කට් කරන්න යන්නේ. එතකොට අයියට අන්තිමට මම ඉන්නට දෙන්න දෙන ඇඩ්වයිස් එක නැත්නම් වාගේ අයිඩියා එක මොකක්ද? මගේ අයිඩියා එක මේක මේ ඇක්ටිං වලට නෙමෙයි මගේ අදහස ජීවිතේටම ලයිෆ් එකටම ඔයා කරන ඕනම ශේත්‍රය මට තිබ්බේ චූටි විශ්වාසයක් බලාපොරොත්තුවක් විතරයි ඒකට මට උදව් කරන්න හිටියේ බොහොම සුළු පිරිසක් විතරයි ඒකෙදි මට තිබ්බ එකම විශ්වාසය තමයි කැපවීම සහ ඉවසීම ඔය දෙක විතරමයි තිබ්බේ වෙන මුකුත් නැහැ මං එන්නේ ඉන්න අයට මොන හරි දෙයක් කරන්න බලාපොරොත්තු වෙන අයට මගේ යෝජනාව ඇත්තට ඉන්න බොරු කරන්න මෙපා හම්බ වෙන දේ අවංකව කරන්න නම් මුකුත් කරන්න යන්න එපා අවංකව කරන්න මොකද දක්ෂ අයට දොරවල් ඇරෙන්න පුළුවන් ඕන තැනක හැබැයි චරිතයක් හැදෙන්නේ ඇතුලෙන් ඒක විශ්වාස කරන්න වෙන මුකුත් නෑ අනිත් හැමදේම හම්බ වෙනවා thank you very much අපිට දුන්න ඇඩ්වයිස් එකට thank you ඔයාලා මට එන්න කිව්වට සතුටුයි ඔයාලා වගේ අලුත් දේවල් හිතන අලුත් දේවල් කරන්න try කරන මම බලනවා ඔයාලගේ දේවල් thank you මම ඒක කියලා තියෙනවා මං හිතන්නේ සතුටුයි එහෙම තරුණයෝ දෙන්නෙක් කතා කරන්න හම්බෙච්ච එක ගැන
එත් එක් අපි ඉන්නයිට් කරම් බල හැමෝටම එන්න කියලා රිවස්ටන් ලස්සන ෆිල්ම්යක් රිලිස්සන්න තියෙනවා සමරට මේ රිලිස්සනකොට එක ෆිල්ම් රිලිස්ස ලතියන්නත් පුළුව හැමෝට ඉන්නයිට් කරන්න ෆිල්ම් බලන්න කියලා අනිවාරෙන් ඒ කියන මේ අපි මේ ඇතකාලීනව එලියට ආපු චිත්‍රපටි වලට වැඩිය වෙනස් ශානහික චිත්‍රපටියක් ලෝකෙ දිනපු චිත්‍රපටියක් කියලමම කියන්න කැමතිය කියන්නේ අපේ රටෙන් එලිය සම්මානුලවල් ගොඩක හොඳ මාධ්‍යක්ෂකවරයට හොඳම කැමරා ශිල්පියට රංගනයට මහෙන්ද්‍රය සිංගප්පූර් ෆිල්ම් ෆෙස්ටිවල් එකේ බෙස්ට් ඇක්ටර් අවෝඩ් එක ගන්නවා මම නොමිනේට් වෙනවා ලොකු සතුටක් ඒක එහෙම මේ එළිය දිනපු චිත්‍රපටියක් මම විශ්වාස කරනවා ලොකු විශ්වාසයක් තියෙනවා රට ඇතුළෙත් ඒක දිනයි කියලා කැමරාවෙන් පිටිපස්ස කට්ටිය ගැන අපි පොඩ්ඩක් මතක් කරමු අනිවාර්යෙන් මතක් කරන්න ඕන පාදකවරයා ප්‍රභාත් අයියා ප්‍රභාත් අයියාම තමයි ප්‍රභාත් රෝෂන් එයාම තමයි මේකේ කැමරා DOP විදිහට වැඩ කරන්නේ ඊට පස්සේ මතක් කරන්න ඕන මේ ස්ක්‍රිප්ට් එක ලලිත් අයියා එක්ක අපේ නිලන්ත පෙරේරා කියලා අයියා කෙනෙක් දැන් එයා විදේශගත වෙලා ඉන්නේ ඒ අයියත් සහභාගී වෙලා තියෙනවා ස්ක්‍රිප්ට් එක බිල්ඩ් කරන්න ඒ අයියා මතක් කරන්න ඕන ලලිත් අයියාව මතක් කරන්න ඕනේ මගේ ආදරණීය අධ්‍යක්ෂකවරයා ලයිෆ් එක චේන්ජ් කරපු අධ්‍යක්ෂකවරයා ස්තුතිවන්ත වෙනවා ලලිත් අයියාට මේ අවස්ථාව දුන්නට මම වගේ තරුණ රංගන ශිල්පියෙක්ට ඊට පස්සේ හරිම ආදරෙන් මම මතක් කරනවා මගේ ජේෂ්ඨ රංගන ශිල්පීන් 4 දෙනාව මට මේ මොහොතේ සම්මුඛ වෙන්න හම්බ වෙච්ච මහේන්ද්‍ර පෙරේරා ශාම් ෆර්නෑන්ඩෝ ප්‍රියන්ත සිරිකුමාර ඒ වගේම එකට ඇඩ් කරන්න හම්බුනේ නැති වුණත් ආනන්ද කුමාර උන්නේ ඒ කියන්නේ මම හරි ආදරය කරන ජේෂ්ඨ රංගන ශිල්පියෙක් රාජයව මතක් කරනවා ටැමිල් කැරක්ටර් කරන රාජයව අපේ අවසාන වශයෙන් රිවර්ස්ටන් චිත්‍රපටියේ ක්‍රූ එක පිටිපස්සේ වැඩ කරපු අය පේන්නේ නැති අය ඒගොල්ලෝ සැහැණ ලොකු මහන්සියක් වුණා මේ චිත්‍රපටිය කරන්න ඒ කියන්නේ ඒ සීතල දරා ගන්න මට බැරි වුණා ඒගොල්ලෝ මාව ලයිට් දෙකක් ගහලා අර ජීප් එක ඇතුලේ තියලා තමයි මාව වෝම් අප් කරේ හැබැයි ඒගොල්ලෝ එළියේ ජැකට් එකක් වත් නැතුව හිටියා ටී එක හදලා දීපු වසා අයියාගේ ඉඳන් ක්‍රූ එකේ වැඩ කරපු අපේ දර්ශන අයියා වෙනකන් ඒ කියන්නේ මේ පතනට අර තඩි ජිප් එකක් උස්සලා බාන්න පුළුවන් හැකියාව තිබ්බේ ඒ ක්‍රූ එකට ඒගොල්ලෝ ඒක කරේ නැත්නම් ඒ දසුන ඒ විදිහට ගන්න වෙන්නේ නැහැ ඉතින් රිවර්ස්ටන් ක්‍රූ එකේ ඒ දර්ශන අයියාගේ ක්‍රූ එක ඒ සියලු දෙනාව ආදරෙන් මතක් කරනවා මේ වැඩේට අපේ මේකප් ප්‍රියන්ත අයියා හේතුව අපි දවස් ගානක් ෂූට් කරාට ෆිල්ම් එක ඇතුළේ මේක පේන්නේ පැය ගානක් විදියට ඒ අඛණ්ඩතාවය කන්ටිනියුටි ඒවා බලාගෙන ඒගොල්ලොන්ගේ ශේත්‍රයේ ඒගොල්ලොන්ගේ තියෙන ප්‍රවීණත්වය පෙන්වපු එකට බොහොම ස්තුතියි සහ අපි ඒ විදිහට තිබ්බට තාම thank you ඔයගොල්ලොන්ට ක්‍රූ එකට thank you කියන්න ඕනේ මට මේ විදිහට ආරාධනා කරනවා මෙච්චර කාලයක් ආපු චිත්‍රපටි වලට වැඩිය වෙනස් විදිහේ චිත්‍රපටියක් වෙනස් විදිහේ අත්දැකීමක් මිනිස්සෙක් තමන්ගේ මොහොතේ ඒ මොහොතේ ඉතාවංකව ජීවත් වෙනවා බලන්න ඕන රිවර්ස්ටන් බලන්න කියලා ආරාධනා කරනවා. ජය වේවා.